අයිබෝන් හැමදෙනාටම සාදරයෙන් පිළිගන්නවා රන්කොත් ෆිට්නස් YouTube channel එකට. අද අපි විශේෂයෙන් මේ වීඩියෝ එකෙන් කතා කරන්න ඕන කියලා හිතුවේ ගොඩක් දෙනෙක් කරන නමුත් අපි විසින් නොකළ යුතු දෙයක් ඒ තමයි අපේ leg workout එක skip කරගන්න එක. එහෙම නැත්නම් මඟ අරගන්න එක. ඉතින් ඇයි මේ leg workout එක ගොඩක් වෙලාවට gym එකේ ඉන්න coach හරි එහෙම නැත්නම් Taman දිහා බලගෙන කාට හරි පුංචි වෙට්ටුවක් දාලා මේ leg workout එක skip කරගන්න උත්සාහ කරන්නේ. ඒකට ප්‍රධානම හේතුව තමයි මේක ටික අමාරුයි දුෂ්කරයි. ඉතින් එක අතකින් බැලුවොත් එහෙම අපි ලෙග් වර්කවුට් එක අන්තිම දවසේ හරියටම කරලා මෙන්න මේ වගේ දෙයක් වුණොත් එහෙම මොකද වෙන්නේ? ඒ විදිහට බැලුවොත් එහෙම නම් හිතනවා ඇති ඔයගොල්ලොන්ට මේ ලෙග් වර්කවුට් එක මග අරගන්න එකම තමයි හොඳ කියලා. හරි. ඊළඟ හේතුව බැලුවොත් එහෙම ගොඩක් විශේෂයෙන්ම පිරිමි අයගේ තියෙන මතයක් තමයි මේගොල්ලොන්ගේ පෞරුෂත්වය පිළිඹු වෙන්නේ ගොඩක් දුරට මේ chest එක, shoulders, tricep, bicep වගේ muscles build up වෙලා ආවට පස්සේ කියලා. ඉතින් ඒකින්ද ගොඩක් අය මෙන්න මේ muscles වලට focus කරනවා වැඩි leg workout එක තියෙන දවසෙත් මේගොල්ලෝ සමහරට skip කරලා මේ muscle එකට exercise කරන එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා සමහර අයගේ. ඊළඟ එක තමයි නොදැනුවත්කම. ගොඩක් අය මේ leg workout එකේ තියෙන වැදගත්කම දන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එකේ අරමුණත් ඒකම තමයි. ඕගොල්ලොන්ට මෙන්න මේකේ වැදගත්කම පැහැදිලි කරලා දීලා මේ leg workout එක skip කරන එක හැකිතරම් අඩු කරන එක. අපි අපේ ඇඟට දැනෙන හොඳ leg workout එකක් කරා කියන එකේ පළවෙනිම වාසිය තමයි මේ testosterone සහ growth hormone level එක boost කිරීමේ විශේෂ හැකියාවක් තියෙනවා. හැබැයි ඒකම තවත් දෙයක් තියෙනවා. hormone level එක boost වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ශරීරයේ legs වල තියෙන muscles විතරක් නෙවෙයි, ඔයාගේ tricep, bicep මේ chest එකේ තියෙන muscles පවා build up වෙන්න මෙන්න මේක සාධකයක් වෙනවා. ඔයා workout එක කරන්නේ legs වලට. නමුත් මේ growth hormone සහ testosterone hormone boost වීම මගින් අනිත් muscles ශරීරය පුරාවට තියෙන හැම muscle එකක්ම build up කිරීමේ සුවිශේෂ හැකියාවක් තියෙනවා මේ leg workout එක හරියට කිරීම තුලින්. ඉතින් ඒකින්ද ගොඩාක් දුරට ඔය natural body building කරන steroid වලට යනවාද කියලා හිත ඉන්න අයට මුලින්ම කරන්න දෙන්නේ මෙන්න මේ වගේ හොඳට දැනෙන workout එකක් කරලා ඔයා natural විදියට ඔයාගේ body එක හදාගන්න එක. balance body එකක් හදාගන්න එක. ඊළඟ කාරණාව තමයි අපි මේ leg workout එකක් හරියට කරනවා කියන්නේ අපිට වැඩි කැලරි ප්‍රමාණයක් burn කිරීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම මහත කෙනෙක් කෙට්ටු වෙන්න අවශ්‍ය නම් මෙයාට වැඩි කැලරි ප්‍රමාණයක් බර්න් කරන්න වෙනවා. ඒකම ක්‍රමානුකූලව ඔයාගේ ෂෙඩියුල් එක හරි ගස්සගත්තොත් එහෙම ඔයාට මේ වැඩි කැලරි ප්‍රමාණයක් බර්න් කරලා ඔයාගේ ෆැට් එක බර්න් කරලා ඔයාගේ ශරීරයේ බර අඩු කරගන්නට මේක මනා පිටුවහලක් වෙනවා. ඒත් දෙකම තමයි බර අඩු කෙනෙක් බර වැඩි කරගන්නටත් මේක වැදගත් වෙනවා. ගොඩාක්ම අර මම කලින් කියපු විදිහට ඔයාගේ legs වල muscles කරන්නේ මුළු ශරීරයේම muscles build up කරගන්න පුළුවන්. අර හෝමෝන් මාර්ගෙන් විතරක් නෙවෙයි ඔයා weight එක වැඩි කරලා exercises කරනකොට අනිවාර්යයෙන්ම ඔයාගේ weight එක වැඩි කරගන්න පුළුවන්. මොකද ඔයා ලොකු muscles group එකකට තමයි ඔයා exercise කරන්නේ. ඊළඟ එක තමයි අනිත් වැදගත්ම කාරණේ ගොඩක් අය නොහිතන පැත්තක්. ඒ තමයි අපි විවේකීව සිටින වෙලාවට කැලරි බර්න් කරන්න පුළුවන් කියන්නේ අපිට හොඳට කන්න පුළුවන්. මහත කෙනෙකුට නම් එයාගේ ෆැට් එක බර්න් කරන්න හොඳම ක්‍රමයක් තමයි ඒක. ඒකට මොකද්ද කරන්න ඕනේ? අපේ muscle mass එක වැඩි කරගන්න ඕනේ. ඉතින් muscle mass එක වැඩි කරගන්න නම් අපේ අවධානය යොමු කරන්න ඕනේ muscles තියෙන තැන් වලට හොඳට දැනෙන්න workout කරන එක. ඉතින් උදාහරණයක් විදිහට ඔයා බලන්න ඔයාගේ chest එකට ඔයා touch කරලා බලන්න මෙහෙම අතට ඔබලා බලන්න. ඔයාට දැනෙයි මේ ribs cage එකේ touch වෙන මේ muscle එකේ ලොකු muscle එකක් මෙතන නැහැ. විශේෂයෙන්ම කාන්තා පාර්ශවය ටිකක් උඩට වෙන්න touch කරලා බලන්න. හරි ඊට පස්සේ shoulders බලන්න. shoulders බලන්න. ලොකු muscle එකක් දැනත් නැහැ. tricep bicep ඒ බැලුවත් ඒත් එහෙමම තමයි. හරි back එක try කරලා බලන්න එපා ඔයා. ඇයි කියලා අහන්න එපා. හේතුව මෙන්න මේක. עם כל השירים שלך וכל הדאווין, אני מכיר את זאת, תוכל לעשות משהו שאתה לא יכול לעשות. יאללה. אתה רוצה לראות? כן. וואלה, אתה לא יכול לשבור אותי בכלום. מה אתה אומר? איפה המדבקה? פה. שים לי אותה בגב. שמת? כן. הלאה, סתובב. סתובב. אתה מוכן? שים. תוציא אותה מהגב, נשמה.
אתה רוצה להשיג חלבון? נו! בוא אני אעזור לך, תביא את היד, תביא את היד. רגע, תעזור לו. හොඳයි දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. ඇයි මම බෑක් මසල්ස් ටච් කරන්න එපා කිව්වේ කියලා. ඉතින් මේක හැමෝම දන්න සත්‍යයක්. ජිම් එකට ගිහලා ටික කාලයක් ගියාට පස්සේ මසල්ස් බිල්ඩ් අප් වුණාට පස්සේ අපේ බෑක් මසල්ස් ටච් කරන්න අපිට අමාරුයි කාගේ හරි උදව්වක් ගන්නම වෙනවා. හරි? මම මේකෙන් ඔයගොල්ලන්ට එම්ෆසයිස් කරන්න උත්සාහ කරේ අපේ සාමාන්‍ය ශරීරයේම තියෙන මාංශ පේශි ගත්තොත් එහෙම 50%ත් 65ත් අතර ප්‍රමාණයක් පිළිලා තියෙන අපේ මේ lower body එක කියන්නේ glutes, hamstring, quadriceps මේ calf muscles වල. ඉතින් මේ percentage හරියටම බලා ගන්න බලන්න මෙන්න මේ chart එක පොඩ්ඩක් බලන්න. හරි දැන් ඕගොල්ලෝ පැහැදිලි අවබෝධයක් එන්න ඇති අපේ මේ muscle distribution එක කොහොමද වෙලා තියෙන්නේ කියලා. ඒකම තමයි සාමාන්‍ය විද්‍යාත්මක පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා සාමාන්‍යයෙන් අපේ muscles කිලෝ එකක් ගත්තොත් එහෙම මේ කිලෝ එක මේන්ටේන් කරන්න දවසට කැලරි 15ක් අවශ්‍යයි කියන එක. ඒකම තමයි ෆැට් කිලෝ එකක් ගත්තොත් එහෙම මෙන්න මේක මේන්ටේන් කරන්න ශරීරයට අවශ්‍ය වෙන්නේ දවසකට කැලරි 3ත් 5ත් අතර ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. ඉතින් ඕගොල්ලන්ට පැහැදිලි ඇති අපේ මසල්ස් වැඩි වෙන්න අපිට වැඩි කැලරි ප්‍රමාණයක් බර්න් කරන්න සිද්ධ වෙනවා. ඒ මාංශ පේශි නඩත්තු කරන්න විශේෂයෙන්ම ෆැට් එකට වඩා. ඉතින් මේ මාංශ පේශි වර්ධනය කිරීමේ තියෙන වැදගත්කම අන්න ඒකයි. ඒකම තමයි දැන් ලෙග්ස් වල අපි හොඳට බිල්ඩ් අප් කරලා හොඳ පුෂ්ටිමත් දෙපා අපිට තියෙනවා නම් අපිට වැඩි කැලරි ප්‍රමාණයක් බර්න් කරන්න පුළුවන් ලොකු මසල්ස් එක බිල්ඩ් අප් කරලා. ඉතින් දැන් ඔයා හිතනවා කිලෝ 10කින් වැඩි කරගත්ත කියලා වාගේ weight එක මසල්ස් ප්‍රමාණය අන්න එතකොට ඔයාට නිකම්ම කැලරි 150ක් බර්න් කරන්න පුළුවන් කිසිම දෙයක් නොකර ඔයා රෙස්ට් එකේ ඉන්න වෙලාවෙදී. එතකොට ඔයාට හොඳට කාලා බිල ලයිෆ් එක එන්ජොයි කරන්න පුළුවන් මොනව නොකරත් ඔයාගේ මසල්ස් ඔයාගේ ෆැට් එක බර්න් කරන්න උදව් වෙනවා. රයිට්? ඊළඟ එක තමයි වැදගත්ම එකක් ඒ තමයි ඔයාගේ posture එක. ඔයා මොන එක්සර්සයිස් එක කරත් සමහරවිට අපර් බොඩි එකට ඔයා එක්සර්සයිස් කරනවා නමුත් ගොඩාක් වෙලාවට ඔයාගේ ඉරියව් නියමාකාරව තබාගෙන යන ඔයාට වැදගත් වෙන්නේ ඔයාගේ legs. ඔයා legs දෙක හරියට තිබ්බේ නැත්නම් අපර් බොඩි එක හරියට නියම ඉරියව්වේ තියාගන්න බැරි වෙනවා. ඒකම තමයි බොඩි එකේ ස්ටැබිලිටි එක, ඒකම බැලන්ස් එක තියාගන්න අනිවාර්යයෙන්ම ශක්තිමත් දෙපා යුගලක් අපිට තියෙන්නම ඕනේ. ඒක හින්දා අනිවාර්යෙන් බැලන්ස් බොඩි එකක් තියාගන්න. ඔයාගේ අපර් බොඩි එක විතරක් නෙවෙයි ලෝවර් බොඩි එකත් හොඳටම තියෙන්න ඕනේ. ශක්තිමත් විදිහට තියෙන්න ඕනේ. මොකද ඕනම ගොඩනැගිල්ලක් බැලුවත් ඒකේ ෆවුන්ඩේෂන් එක හරියට නැත්නම් බිල්ඩින් එක ගැන කතා කරලා වැඩක් නැහැ. ඉතින් ඒකින්ද මම විශ්වාස කරනවා මෙන්න මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ මෙතනින් පස්සෙවත් ලෙග් වර්ක්අවුට් එක හරියට කරයි කියලා. එහෙනම් හම්බෙමු මේ වගේ වැදගත් වීඩියෝ එකකින් පුළුවන් තරම් ඉක්මනට. good luck. එක දෙයක් කියන්න අමතකුණා. ඒ තමයි ඔයාට මෙන්න මේ වගේ ඉන්සිඩන්ට් එකක් වෙලා තියෙනවා. කවදා හරි පහලින් කමෙන්ට් කරන්න. ඒක සාමාන්‍යයි.